හොඳයි මාස කිහිපයකින් නැවතත් ඔයාලා ඉස්සරහට එන්න ලැබීම ගැන හරිම සතුටුයි. ටික කාලයකට රටින් බැහැර වෙන්න සිද්ධ වුණා යම් විශේෂ කාරණයක් නිසා. පුතාගේ ග්‍රැජුවේෂන් එක නිසා අපි බැහැරව ඉන්න කාලයේදී නවසීලන්තයේ සෙනගට සේවය කරන කාලයේදීත් නවසීලන්තයේ සිට ලංකාව යට සේවය කරන්න සිද්ධ වුණා. ඒ කාලයේදී ස්වාමීන් වහන්සේ හදවතට දාපු යම් කාරණාවල් කීපයක් ඔබට යහපතක් වෙයි කියලා ඔබට උපදේශයක් දෙන්න ඕනේ කියලා හිතලා මම මේ පණිවිඩය ඔබට ගේන්නේ. ගොඩාක් අයට අවශ්‍යතාවයන් තියෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් දැඩි නිසා, ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා ඉබේම ස්වාමීන් වහන්සේගෙන් ඔවුන් දුරස් වෙනවා. ස්වාමීන් වහන්සේගෙන් බැහැර වෙලා අයින් වෙනවා කියන එක නෙමෙයි, ස්වාමීන් වහන්සේත් එක්ක තියෙන සහභාගීකම, කතා බහ කිරීම, යාඥා කිරීම, දේවල් බෙදා ගැනීම, දේව වචනේ කියවීම, ඒවයින් ඔවුන් බැහැර වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන්නේ නැති නිසා ඔවුන් හිතනවා මේක දෙවියන් වහන්සේ විශ්වාස කිරීමෙන් මේ අවශ්‍යතාවයන් ඉටු වේද කියන සැකේ උන්ට එන්න පුළුවන්. අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන්න ස්වාමීන් වහන්සේගේ වචනේ ස්වාමීන් වහන්සේ කතා කරනවා සුද්ධ බයිබලයේ එක රාජාවලි 3 සලමොන් කියන රජ කෙනෙක් ගැන කතා කරනවා. සිහිනයක් තුලින් ස්වාමීන් වහන්සේ උට කතා කරනවා. ස්වාමීන් වහන්සේ ඔහුගෙන් අහනවා ඔයාට මොනවද ඕනේ කියලා. ඒ අහන්නේ ස්වාමීන් වහන්සේ ඔහුගේ අවශ්‍යතාවයන් ගැන. ඔයාට මොනවද මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවයන් කියනවා වගේ. ඔයාට මොනවද ඕනේ කියලා අහනවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේට සලමොන් කියනවා මට යහපත හා නපුර දැනගන්න ප්‍රඥාවන්තකම දෙන්න කියලා. සලමොන් ඉල්ලුවේ නැහැ ඔහුගේ අවශ්‍යතාවයන්. ඔහුට දැඩි අවශ්‍යතාවයන් තියෙන්නේ නැති. ජීවිතේ යම් කාරණා තියෙන්නේ නැති. ඒ ජීවිතේ යම් කාරණා වලට වඩා ඔහු ඉල්ලනවා ස්වාමීන් වහන්සේගෙන් යහපත හා නපුර, හොඳ සහ නරක දැනගන්න මට ප්‍රඥාවන්තකම දෙන්න කියලා සලමොන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. ඉල්ලුපිලා ස්වාමීන් වහන්සේ සලමොන්ට කියනවා සලමොන් ඔයා වාහනයක් ඉල්ලුවේ නැහැ, ඔයා බිරිඳක් ඉල්ලුවේ නැහැ, ඔයාට රැකියාවක් ඉල්ලුවේ නැහැ, ඔයා ධනෙ ඉල්ලුවේ නැහැ, ඔයා පොහොසත්කම ඉල්ලුවේ නැහැ. නමුත් සලමොන් ඉල්ලපු දේ ගැන ස්වාමීන් වහන්සේ ප්‍රසන්න නිසා ස්වාමීන් වහන්සේ ඔහුට නොඉල්ලපු සියල්ලක් සැපයුවා කියලා සුද්ධ බයිබලයේ ඒ පද කීපය තුළ උන්වහන්සේ කතා කරනවා. එතකොට අපි බලමු සලමොන්ට අවශ්‍යතාවයන් වගේක් තිබුණා. නමුත් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න සලමොන් ඉල්ලුවේ මොනවද? යහපත හා නපුර දැනගන්න ප්‍රඥාවන්තකම. ඒක ඉල්ලපු නිසා ස්වාමීන් වහන්සේ සලමොන්ට ඕන කරන සියල්ල සැපයුවා කියලා තමයි එතන කියන්නේ. නොඉල්ලපු කාරණා ස්වාමීන් වහන්සේ සලමොන්ට දුන්නා. සලමොන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන්න නම් ඉල්ලුවා මොනවද? ප්‍රඥාවන්තකම. ඔහු දැනගත්ත මේ හැම දෙයකටම බාධා වෙලා තියෙන්නේ මේ ප්‍රඥාව. හොඳ නරක දැනගන්න මට ප්‍රඥාවන්තකම තිබ්බොත් මට ඇති කියලා තමයි සලමොන් කියන්නේ. ඒ වගේ අපේ ජීවිතේ බොහෝ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ අවශ්‍යතාවයන් අපි අවශ්‍යතාවයන් ලං කර ගන්න දඟලනවා මහන්සි වෙනවා කල්පනා කරනවා නිදි මරනවා වැඩ කරනවා රාජකාරී කරනවා රස්සාවල් කරනවා කුලී වැඩ කරනවා නිදි මරනවා ගොඩාක් ඡාති කරනවා. ඔය හැම දෙයක්ම කරත් අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ නොවීම නිසා තමයි අපි කනස්සලු වෙන්නේ, අපි දුක් විඳින්නේ, අපි බලාපොරොත්තු කඩ වෙන්නේ, අපි වැටෙන්නේ ජීවිතේ අපහසුතාවයන්ටපත් වෙන්නේ. නමුත් සලමොන් ඒ සියල්ල ලබාගත්තේ මොනවා ඉල්ලලද? යහපත හා නපුර දැනගන්න ප්‍රඥාවන්තකම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලපු නිසා ඔහුට සියල්ල හම්බුණා. ඒ වගේ අපේ ජීවිතවල බොහෝ අවශ්‍යතාවයන් නැති. ඒ නිසා ස්වාමීන් වහන්සේ විශ්වාස කරන අපි කල යුත්තේ මොනවද? ස්වාමීන් වහන්සේ සියල්ල සපයන්නා වූ ස්වාමීන් වහන්සේ නිසා ඒ දේවල් සියල්ල ලබා ගන්න පිණිස අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලිය යුත්තේ අර සලමොන් ඉල්ලුව ආකාරයෙන් යහපත හා නපුර දැනගන්න. හොඳ සහ නරක දැනගන්න අපිට ප්‍රඥාවන්තකම ඕනේ කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න පුළුවන්. එවිට ස්වාමීන් වහන්සේ සලමොන්ට දුන්නා නම් නොඉල්ලපු සියල්ලත් ඔබටත් මටත් ස්වාමීන් වහන්සේ නොඉල්ලපු සියල්ල දෙන්න යනවා. අපි ඉල්ලිය යුතුව තියෙන්නේ මොනවද? යහපත හා නපුර දැනගන්න මට ප්‍රඥාවන්තකම ඕනේ. අපි ගොඩාක් යාඥා කරනවා දේවල් වලට. ඇහැට පෙනෙන දේවල් වලට අපි ගොඩාක් යාඥා කරනවා. නමුත් අපේ යාඥාව අපි වෙනස් කළ යුතුව තියෙනවා. කොහොමද? අනේ ස්වාමීනි යහපත හා නපුර දැනගන්න මට, හොඳ සහ නරක දැනගන්න මට, තෝර බේර ගන්න මට ප්‍රඥාවන්තකම දෙන්න කියලා අපි ඉල්ලිය යුතුව තියෙනවා.
සලමන්ගේ දෙවියන් වහන්සේමයි අපේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. අපි ඒත් එක්ක බලන්න යනවා. හොෂේ 4:6 කියනවා මාගේ සිතක විනාශ වෙන්නේ දැනගන්ම නැතිකම නිසා. දැනගන්ම කියන්නේ ප්‍රඥාවන්තකම. දැනගන්ම කියන්නේ තොරතුරු. තොරතුරු කියන්නේ දත්තයන්. ඒවා නොදන්න කම නිසා. එහෙනම් අතන කියනවා මේ ප්‍රඥාවන්තකමින් අපි ඉල්ලන්නේ මොනවද ස්වාමින් වහන්සේගෙන්? යහපත හා නපුර දැනගන්නා වූ තොරතුරු. සලමොන්ට දෙවියන් වහන්සේ ඒ ප්‍රඥාවන්තකම දුන්නේ දෙවියන් වහන්සේ ගාව ඒ ප්‍රඥාවන්තකම තිබුණ නිසා. දෙවියන් වහන්සේ ගාව තිබුණු ප්‍රඥාවන්තකම දෙවියන් වහන්සේ සලමොන්ට දුන්නා. ඒ පරණ කිවිසුමේ තමයි මේ මඟ පෙන්වීම තියෙන්නේ. නමුත් දැන් අපි අලුත් කිවිසුමට යනකොට ඒ ප්‍රඥාව සලමොන්ට දුන්නා වූ දෙවියන් වහන්සේගේ ආත්මයන්ම දැන් ඔබත් මමත් තුල වාසය කරනවා. එහෙනම් දැන් මේ ස්වාමින් වහන්සේ කියලා අපි තුල වාසය කරන්නේ සලමොන්ට ප්‍රඥාව දුන්නා වූ ස්වාමින් වහන්සේගේ ආත්මයමයි. ස්වාමින් වහන්සේ මා තුල ඉන්නවා කියන්නේ ප්‍රඥාව මා තුල තියෙනවා කියන එක. නමුත් එහෙම තිබිලත් ඇයි අපි මේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ? තාමත් අපි කනස්සලු වෙන්නේ. තාමත් අපි දුක් විඳින්නේ. යොහාන් පොතේ කියනවා වාක්‍යානෝ මාස්වත් වුණා කියලා. වාක්‍යානෝ මාස්වත් වුණා කියන්නේ මේ දෙව වචනේ තමයි යේසුස් නමින් මේ පොළොවට ආවේ කියනවා. මනුකයක් රැගෙන. ඒ යේසුස් වහන්සේ ස්වර්ගස්ථාන වෙන වෙලාවෙදී යේසුස් වහන්සේ පොරොන්දු වෙනවා ශුද්ධාත්මයන් වහන්සේ අපි වෙතට එවනවා කියලා. යේසුස් වහන්සේ ගාව තිබුණු ආත්මයම අපිට එවනවා කියලා. ඒ වගේම ඒව අපි ක්‍රියාපතේක දැක්ක මිනිස්සුයක ලැබුවා. දැන් ඔබටත් මට ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. නමුත් එතන යේසුස් වහන්සේව යොහන් පොතේ සම්බන්ධ කරලා පෙන්නනවා, සමාන කරලා පෙන්නනවා වාක්‍යයන්ට. එනම් වාක්‍යයන්ව සමානයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ සමානයි දෙවියන් වහන්සේ. හොඳට බලන්න මේක. දෙවියන් වහන්සේ සමානයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ සමානයි වාක්‍යයන්ව සමානයි ශුද්ධාත්මයන් වහන්සේ. එහෙනම් දෙවියන් වහන්සේ සමානයි වාක්‍යයන්ට. දේව වචනේට. එහෙනම් අපි තුල ඉන්නේ දෙවියන් වහන්සේ සමාන විය යුත්තේ කාටද? වචනේට. එහෙනම් අපි ගාව වචනේ නැතුව අපි කොතරම් දෙවියන් වහන්සේ කියලා අපි නාමය ප්‍රකාශ කළත් ඒ නාමය තුල අඩංගු වචනේ අපි තුල ක්‍රියාත්මක නොවෙනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැත්නම් අපි ඒක අත්හැරලා දාලා නම් අපි ඒක නොසලකනවා නම් ඒ දේව වචනේ වන ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව ඒ ප්‍රඥාව නැමැති දේව වචනේ අපේ ජීවිතවල නැති වුණා කියන්නේ අපි තුල ප්‍රඥාව නැති වුණා කියන එකයි. එහෙනම් අපි ප්‍රඥාව නමින් අපි අතුල් කරගත යුත්තේ මොකක්ද? ස්වාමීන් වහන්සේගේ වචනය. වචනය තමයි මේ ප්‍රඥාව. වචනේ නැතුව අපි ගොඩාක් මහන්සි වෙනවා කාරණාත් එක්ක. සමහර වෙලාවට අපි යමක් එකතු කර ගන්න දෙයක් තියෙන්න පුළුවන් ජීවිතේට. පෝසත්කමක් වෙන්න පුළුවන්, මුදලක් වෙන්න පුළුවන්, වත්කමක් වෙන්න පුළුවන්. මේක නැති වෙන්නේ මොනවා නිසාද? අපේ ප්‍රඥාවන්තකම නැති නිසා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ මාතුර නැති විට මේවා ගිලිහිලා යනවා. යෙරමියා පොතේ කියනවා 17:5 ඉඳලා පල්ලෙහාට ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා. අපි කියමු මේ පදේ මොකක්ද කියලා. යෙරමියා 17:5 ඉඳලා ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා. මාංශය තමාගේ හස්තයේ කොට තබා ගන්නා. සිතින් ස්වාමින් වහන්සේ කෙරෙන් පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක්. ඇයි මේ මිනිස්සු දුක් විඳින්නේ? ශාපයක් ලැබිලා වගේ ඔවුන්ගේ ජීවිතේට ඔවුන් කෙරෙහි විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේගෙන් පහව යනවා. ඔවුන්ගේ ශක්තියෙන් කෙරෙහි, ඔවුන්ගේ වත් පොහසත්කම ගැන, ඔවුන්ගේ බලපුලුවන්කාරකම ගැන ඔවුන් විශ්වාස කරනවා. ස්වාමින් වහන්සේගෙන් ඔවුන් බැහැර යන විට ස්වාමින් වහන්සේ කියනවා ඔවුන් ශාපලද්දෙක් වෙනවා. ඔවුන් දුක් විඳීමටපත් වෙනවා. ඒ වගේ මෙතන කියනවා ඔහු මරුකතරේ රෝතම් ගහකට සමානයි. කාන්තාරයක් වගේ වෙනවා ලෝකී ජීවිතේ. යහපත පැමිණෙන විට ඒ නොදැක. මේ යහපත එනවා උන්ට. නමුත් ඒක උන්ට වටහා ගන්න බෑ. ඒකත් ඔවුන් දකින්නේ අයහපතක් වගේ. ලුණු භූමියක් ප්‍රතිබෙන්නා වූ වැසියන් නැත්තා වූ කාන්තාරයේ වීලි තැන්වල වාසය කරනවා ඇත. එහෙම එක්කෙනා ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකර තමාගේ දැනුවත්කම, තමන්ගේම ශක්තිය, තමුන්ගේ බලපුලුවන්කාරකම, තමුන් කෙරෙහි තියෙන විශ්වාසන්තකම, තමුන්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා ශාපලද්දෙක් වෙනවා.
ඒ සමගම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කෙනා කවුරු වගේද කියලා මෙතන කියනවා. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ඔන්න බලන්න. ස්වාමීන් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්. හාලෙලූයා. මක් නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නා වූ ගඟ ළඟ මුල් ලදින්නා වූ ග්‍රීස්මය පැමිණෙන විට එය නොදැනෙන්නා වූ කොළ නොවේලෙන්නා වූ නියං අවුරුද්දී නොමැලෙන්නා වූ ඵල දැරීමෙන් තොර නොවෙන්නා වූ ගහකට සමාන වෙන්නේ. ඉතින් මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙලා සඵලවත් මිනිසෙක් වෙන්න නම් ස්වාමීන් වහන්සේ විශ්වාස කරනවා. එයා තමයි වාසනාවන්තයෙක් වෙන්නේ. ඉතින් මේ අවාසනාව කියන අයට වාසනාවන්තයෙක් වෙන්න නම් හොඳම දේ තමයි යේසුස් වහන්සේ තමුන්ගේ ජීවිතයට පිළිගන්නවා විතරක් නෙවෙයි. දේව වචනය තමුන්ගේ ජීවිතය කරගන්න එක තමයි සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවා කියලා කියන්නේ. සුද්ධාත්මයන් වහන්සේ විසින් මිනිසයන් ලවා ලියන ලද්දව මේ දේව වචනේ සුද්ධ බයිබලයේ තියෙනවා. මේක අපේ ජීවිතයට ඇතුල් කරගත්තට පස්සේ ඒකේ ක්‍රියාශීලීත්වය, ඒකේ ක්‍රියාකාරීත්වය සුද්ධාත්මයන් වහන්සේ විසින් කරනව ලබනවා. අපි ඒක බැහැර කරලා අපි අපේම මනසෙන්, අපේම ශක්තියවන්ගෙන්, අපේම හැකියාවන් මත මේ ජීවිතය යන්න ගියොත් දුක් විඳීමක් විතරයි ඇති වෙන්නේ. කාලය ගත කරලා හොඳටම වැටුණට පස්සේ නැගිටිනට වඩා හොඳයි අපි කවුරුත් වටෙන්නේ නැතුව වචනය තුල නැගිටලා ඉන්නේ. ජීවත් වෙන්නේ. ඒ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි යම් විශේෂයකින් ඊටාම ඉහළට ඉගෙන ගත්තා කියලා. ගණිතය ඊටාම ඉහළට ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් සිංහල ඊටාම ඉහළට ඉගෙන ගන්නවා. අපි කියනවා යාට යා උගත් කියලා. නමුත් ඒ උගත්කම ඒ විෂය සම්බන්ධව යා නිපුණෙක් වුණාට ජීවිතය සම්බන්ධයෙන් යා දුර්වලෙක් වෙන්න පුළුවන්. යහපත් ජීවිතයක් ඔහුට ලැබෙන්න නම් ඔහුගේ උගත්කම නිසියාකාරයෙන් පේනෙන්න නම් පාවිච්චි වෙන්න නම් ඔහු දේව වචනය වන සුද්ධාත්මයන් වහන්සේව එහෙම නැත්නම් යේසුස් වහන්සේව ඔහුගේ ජීවිතයට අදාළ කරගෙන ඒක භාවිත කළ යුතු තියෙනවා. එවිට තමුන්ගේ අර විශ්යන්ගෙන් ලැබූ උගත්කම පවා ආලෝකමත් වෙන්න පටන් ගන්නවා. ඒක බබලෙන්න පටන් ගන්නවා. මනුෂ්‍යයා සාර්ථක වෙනකොට තමුන් කළා වූ ගණිතය වේවා, භූගෝල වේවා, ෆිසික්ස් වේවා, ඒ තමුන් කරපු විෂයටත් ගෞරවයක් හම්බෙන්නේ තමුන් සාර්ථක මිනිසෙක් වෙනවා නම් විතරයි. තමුන් සාර්ථක මිනිසෙක් වෙන්න නම් දී වචනේ තමුන්ගේ ජීවිතේ කළ කටයුතු තියෙනවා. උඩක් අයට වෙලා තියෙන්නේ මේ දේව වචනය තමුන්ගේ ජීවිතයට අදාළ කරගන්නේ නැතුව ඉන්නවා. මේක නිකන් පොතක තියෙන එකක් වගේ නෑ. පොතක තියෙන එකක් නෙමෙයි, මේක පණ තියෙන එකක්. ඒ පණ තමයි අපි අතුල් කරගන්නේ. ඒ ජීවනය තමයි අපි අතුල් කරගන්නේ. ඒ ශක්තියෙන් තමයි අපි අතුල් කරගන්නේ. ඒ මඟ පෙන්වීම තමයි අතුල් කරගන්නේ. එතකොට අපි ලස්සන ජීවිතයකට පියවර තබනවා. ඉතින් අපි ගොඩාක් අසාර්ථක වෙලා ඉන්නේ ක්‍රිස්තියානි අය විදියට කනස්සලු වෙන්නේ. අඬන්නේ. දුර්වල වෙලා ඉන්නේ. ඇයි මේ දේව වචනය ඔවුන් විශ්වාස කරලා වචනය මත පිහිටන්නේ නැති නිසා ඔවුන්ගේ ජීවිතේ. ඉතින් අපි ගොඩාක් දේවල් කරනවට වඩා පහසුයි දේව වචනේ තමුගේ ජීවිතේ කරගන්න. එවිට ඔබ නොදන්න මහත් වූ දේ ඔබ ලබන්න යනවා. මතෙව් 6:33 කියනවා මගේ රාජ්‍යත් මගේ ධර්මිෂ්ඨකම සොයන එවිට අන් සියල්ල ලැබෙනවා. අපි කටයුතු කරන්නේ අපිට අන් සියල්ලම ඕනේ. නමුත් දිව්‍ය රාජ්‍ය ඒ ධර්මිෂ්ඨකම අපිට අවශ්‍ය නැහැ වගේ. ධර්මිෂ්ඨකම කියන්නේ දෙවියන් වහන්සේව විශ්වාස කිරීම. විශ්වාස නොකර අපිට අනිත් ඔක්කොම ඕන කරනවා. නෑ. ස්වාමීන් වහන්සේ කියනවා ඕගොල්ලන්ට ඔක්කොම දෙනවා. නමුත් ධර්මිෂ්ඨකමත් රාජ්‍යත් සොයන්න. විභාග ගොඩක් තියෙනවා. නමුත් ඔබගේ ජීවිතේ ඔබ අසාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අසාර්ථකභාවය නැති වෙන්න තමයි අපි ස්වාමීන් වහන්සේගේ වචනේ අපේ ජීවිතේ කරගන්න අවශ්‍ය. ඉතින් ඔබ වඩා ලේසි දේ තමයි ගොඩාක් දුක් විඳිනවට වඩා යහපත හා නපුර දැනගන්න. ඔබගේ යාඥාව හැම දවසකම යහපත හා නපුර දැනගන්න ඔබ ප්‍රඥාවන්තකම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න. දවස් 7 එක අලුත් විය යුතු තියෙනවා. දවස් 7 එක වර්ධනය විය යුතු තියෙනවා. දවස් 7 එක ලැබිය යුතු තියෙනවා. වර්ධනය විය යුතු තියෙනවා. ඉතින් ඔබගේ යාඥාවට ඔබ හැම දවසකම ප්‍රඥාව ඉල්ලන්න. පෞගේ කාලේ පෞල් ගණනාවක් එක්ක සම්බන්ධ වන නිසා මොවුන්ගේ ගැටලුව අඳුනගත්තා මම. මේ ගැටලුවට පළවෙනි කාරණාව තමයි
දේව වචනය තුල පවතින්නේ නැතිකම. දේව වචනයට ඉඩ නොදීම, දේව වචනයට කාලය නොදීම, දේව වචනේ තමුන්ගේ ප්‍රඥාව කියලා ගණන් නොගැනීම. ඔබ දැන් තීරණයක් ගන්නවා මම මේක කරනවා කියලා. ඒ මොහොතේම ඔහු තුල ප්‍රඥාව වර්ධනය වෙන්න පටන් ගන්නවා. හොඳයි. යේසු පිටයි ඔයගොල්ලෝ හැම කෙනෙක්ම